සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමේෂ් ඇකඩමි YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ ගොඩක් වටිනා කියන දෙයක් ගැන. ඒ තමයි මේ වෙද්දි ගොඩ දෙනෙක් මගේ වීඩියෝ වල කමෙන්ට් කරලා වගේම කෝල් කරලා මැසේජ් කරලා අහලා තිබ්බ ප්‍රශ්න දෙකක් ගැන. ඒ ප්‍රශ්න දෙක ගැන කතා කරනවා නම් මම පළවෙනි ප්‍රශ්නේ විදිහට ගන්නෙ අපේ ෆෝන් එකේ night time data දවල්ට පාවිච්චි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගැන. ඊළඟට මම දෙවෙනියට කතා කරන්න යන්නේ නොමිලේ අපේ ෆෝන් එකට data වගේම සල්ලි ලබා ගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. මෙන්න මේ වගේ ප්‍රශ්න දෙකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. අනිවාර්යෙන් ඒකින්ද මේ වීඩියෝ එක කිසිම තැනක ස්කිප් කරන්න සම්පූර්ණයෙන් බලන්න. මම පළවෙනියෙන් කතා කරන්න යන ප්‍රශ්නේ තමයි අපේ ෆෝන් එකේ තියෙන night time data දවල්ට පාවිච්චි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගැන. මේ ගැන කතා කරනවා නම් ඔයා සමහර විට ඔයාගේ ෆෝන් එකේ තියෙන වෙලාව එහෙම වගේම දිනේ මාරු කරලා night time data දවල්ට පාවිච්චි කරන්න උත්සාහ කරනවා ඇති. හැබැයි මේ කිසිම ක්‍රමයකින් night time data දවල්ට පාවිච්චි කරන්න බෑ. මොකද කම්පැනි එකෙන් තමයි මෙන්න මේ විදිහට night time data on වෙන වෙලාව තීරණය කරන්නේ. හැබැයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා මේ night time data ගොඩක් ප්‍රයෝජනවත් විදිහට. ඒ ගැන කතා කරනවා නම් මම මුලින්ම කියන්නම්. ඔයා දන්නව ඇති සාමාන්‍යයෙන් අපි ෆෝන් එකට data card එකක් දාද්දී අපේ දවල් පාවිච්චි කරන්න දෙන data ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් night time එකට දෙනවා. මෙන්න මේ විදිහට දෙද්දී අපි සමහර වෙලාවට මොන හරි දෙයක් download කරන්න ඉද්දී දවල් data ප්‍රමාණය download කරන්න බෑ. මොකද data ගොඩක් අඩු ප්‍රමාණයක් තියෙන. හැබැයි රෑට පාවිච්චි කරන්න දෙන data ප්‍රමාණය ගොඩම ලොකුයි අපිට පුළුවන් ඒකෙන් download කරන්න. මම උදාහරණයක් විදිහට ගත්තොත් dialog වගේ නම් රෑට පාවිච්චි කරන්න පුළුවන් data on වෙන්නේ රෑ 12 ඉඳන් උදේ 8 වෙනකම්. මෙන්න මේ වගේ වෙලාවට සමහරට ඔයා නිදාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි වැඩකට යෙදිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අයට ගොඩක් වෙලාවට මේ night time data පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. අන්න ඒ අයගේ data නිකම්ම මේ මාසෙ ඉවර වෙද්දි නිකම්ම ඉවර වෙලා යනවා. අන්න ඒ අයට පුළුවන් මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරලා ඔයාගේ data ගොඩක් ඉතුරු කරගන්න. ඒ ගැන කතා කරනවා නම් මෙන්න මේ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඔයා මුලින්ම Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ application එක download කරන්න. ඔයාට පේනවා ඇති මේ application එක මේ නම search කරා නම් ඔයාට ලීසියම මේ Play Store එක හරහා මේ application එක download කරගන්න පුළුවන්. මේ application එකේ වෙන දේ ගැන සරලව කියනවා නම් මේකෙන් අපිට පුළුවන් data on වෙන වෙලාව වෙනස් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. මම රෑ 11ට නිදා ගන්න කෙනෙක්. අන්න එහෙම රෑ 11ට නිදා ගන්න කෙනෙක් නම් අපිට බෑ රෑ 12 විතර වෙනකන් ඇහැරන් ඉන්න. මොකද අපිට එපා වෙනවා වගේම අපේ ඊළඟ වැඩ කටයුතු වල මේක ගොඩක්ම බාධාවක්. උදාහරණයක් විදිහට කියමු මම ගේම් එකක් download කරන්න ඉන්නවා. මෙන්න මේ ගේම් එක download කරන්න දැන් දානවා. ඒ කියන්නේ රෑ 11ට විතර දානවා. දාලා මගේ data off කරනවා. එතකොට මේක download වෙන්නේ නැහැ. ඒ කියන්නේ දවල් data කැපෙන්නේ නැහැ. මෙන්න මේ data off වෙන්න දාලා මම ඊළඟට අර download කරගත්ත application එකට ගිහිල්ලා අපේ phone එකෙන් data on වෙන්න වෙලාවක් දානවා. ඒ කියන්නේ රෑ 12ට මම දානවා මේ data on වෙන්න. ඒ වගේම තමයි මම data off වෙන්න වෙලාවකුත් මේකේ දානවා. මෙන්න මේ වගේ දෙයක් දාලා අපේ ෆෝන් එක නිකන් පැත්තකින් තියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම අපි දැන් අර දාන වෙලාවට මේ ෆෝන් එකේ data on වෙනවා. මෙන්න මේ විදිහට data on වුණාම අපේ හරි download කරන්න දාලා දෙන application එක ලේසියෙන්ම download වෙනවා. ඒ වගේම තමයි අපි දැන් data off වෙන්න වෙලාවක් දාලා තිබ්බොත් අන්න ඒ වෙලාවට data off වෙනවා. මෙන්න මේ වගේ දෙයක් කරලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ විදිහට අපේ ෆෝන් එකෙන් data ඉතුරු කරගන්න වගේම ඇහැරන් ඉන්නේ නැතුව මේ වගේ දේවල් download කරගන්න මෙන්න මේ වගේ දේවල් කරන්න. මෙන්න මේ ක්‍රමයට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ data ගොඩක් ඵලදායී විදිහට පාවිච්චි කරන්න. මම හිතනවා මේ පළවෙනි ප්‍රශ්නෙට මගෙන් ගොඩක් සෑහෙන පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. අපි දැන් දෙවෙනි ප්‍රශ්නේ ගැන කතා කරමු. මම දෙවෙනියට කතා කරන්න යන ප්‍රශ්නේ තමයි මේ වෙද්දි ගොඩ දෙනෙක්ට ඕන වෙලා තියෙන අපේ ෆෝන් එකට නොමිලේ data සල්ලි වගේ දේවල් ලබා ගන්න පුළුවන් ක්‍රම ගැන. මේ ගැන කතා කරනවා නම් ඔයා එක එක වර්ගයේ SIM පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. මම ඒකින්ද මේ SIM එකෙන් එකට කියන්නම් කොහොමද data ලබා ගන්න කියලා. මම මුලින්ම කතා කරන්නම් මොබිටෙල් SIM වලට කොහොමද නොමිලේ data ලබා ගන්න කියලා. මේ ගැන කතා කරනවා නම් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා Data Mart කියන මෙන්න මේ application එක Play Store එක හරහා download කරගන්න. මේක සම්බන්ධයෙන් ඔයා දැනුවත් විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ application එකෙන් data ලබා ගන්න පුළුවන් වෙන්නේ අපි පළවෙනි සැරේ මේ application එක පාවිච්චි කරන කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ මෙහෙමයි අපි දැන් කරන්න ඕනේ මේ application එක download කරලා මේ application එකට යන එක මේ application එකට ගිහිල්ලා ඔයාලට පේනවා මේකේ time blast කියලා package වර්ගයක් තියෙනවා. ඔයාලට පේනවාද මේ දැන් display එකේ මෙන්න මේ පැකේජ් එකෙන් විනාඩි 30ක් තියෙන පැකේජ් එක ගහන්න ඕනේ. රුපියල් 20ක් නැත්නම් 22ක් වගේ තමයි කැපෙන්නේ මම දන්න තරමින්. මෙන්න මේ පැකේජ් එක ගහුවාම ඔයාලට විනාඩි 30ක් data ඉවර වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ data ඉවර වෙන්නේ නැතුව පාවිච්චි කරලා ඉවර වුණ ගමන් ඔයාලට ඊළඟට එනවා GB 2ක data ප්‍රමාණයක් නොමිලේ මාසයක් යනකම් පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට පුළුවන් මොබිටෙල් අයට නොමිලේ data ලබා ගන්න. අපි දැන් ඊළඟට කතා කරමු ඩයලොග් SIM වලට කොහොමද data ලබා ගන්න කියලා. ඩයලොග් SIM පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට ගොඩක්ම ක්‍රම තියෙනවා මෙන්න මේ විදිහට data ලබා ගන්න පුළුවන්. මම පළවෙනි ක්‍රමයේ විදිහට කියන්නම් my dialog කියන application එකට register වෙලා කොහොමද data ලබා ගන්න කියලා. මේ ගැන කතා කරනවා නම් ඔයාට පුළුවන් Play Store එකට ගිහිල්ලා මෙන්න මේ my dialog කියන application එක ගන්න. මෙන්න මේ application එක register වුණොත් ඔයාට GB 1ක data ප්‍රමාණයක් ලැබෙනවා.
හැබැයි ඔයා මෙන්න මේ විදිහට නිකන් රෙජිස්ටර් වුණා කියලා ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක ගන්න මේකට ලොග් වුණා කියලා ඔයාට data ලැබෙන්නේ නැහැ. ඔයාට data ලබා ගන්න නම් කරන්න ඕනේ මෙන්න මේ ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වුණ කෙනෙක් හරහා ඔයාගේ නම්බර් එක රෙජිස්ටර් කරන එක. මෙන්න මේ විදිහට රෙජිස්ටර් කරොත් ඔයාට GB එකක් වගේම ඔයාව රෙජිස්ටර් කරන කෙනාට GB එකක් ලැබෙනවා. ඒ කියන්නේ දෙන්නටම GB එක ගානේ GB දෙකක් ලැබෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් GB එකක data ලබා ගන්න. මම ඊළඟට තව ක්‍රමයක් කියන්නම්. මේ ක්‍රමය ගැන සමහර විට ඔයා දන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේකෙන් නම් වෙන්නේ මෙහෙමයි. free zone කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් Google එකේ search කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට එන්න. ඔයාලට පේනවා ඇති මේ display එකේ දැන් තියෙනවා වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් නොමිලේ data වගේම සල්ලි ලබා ගන්න. මෙන්න මේකෙන් අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක මේ company එකේම එකක්. ඒ කියන්නේ dialog company එකේම එකක්. මේකෙන් වෙන්නේ මෙහෙමයි. මේකේ එක එක තරඟ තියෙනවා. තරඟයක් කියන්නේ මෙහෙමයි. ඕකේ තියෙනවා සමහර වෙලාවට පොඩි වීඩියෝ එකක් බලන්න. මෙන්න මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා අපිට data දෙනවා කියලා තියෙනවා. මෙන්න මේ වගේ පොඩි වීඩියෝ එකක් බලලා අපිට පුළුවන් data ලබා ගන්න. තප්පර 30ක විතර වීඩියෝ එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ එක එක වර්ග ඩීල් තියෙනවා. සමහර ඒ වගේ තියෙනවා app එකක් download කරන්න. එහෙම නැත්නම් එක touch කරන්න. මෙන්න මේ වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා මේක ඇතුලේ. මෙන්න මේ හැම දෙයක්ම කරලා අපිට data හොයාගන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේකට අපි log වෙද්දි ඒ කියන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි data හොයද්දි අනිවාර්යෙන්ම ඔයා ඉක්මනින් මේකේ data ලබා ගන්න බලන්න ඕනේ. මොකද මේකේ data ඉක්මනින් ඉවර වෙනවා. ඒකින්ද ඔයා ඉක්මන් වෙන තරමට තමයි ඔයාගේ ෆෝන් එකට data ලබා ගැනීම හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි තවත් දේවල් තියෙනවා dialog sim පාවිච්චි කරන data ලබා ගන්න. ඒ තමයි Mega Run කියන game එක play කරලා data ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන 3G sim එකක් 4G කරලා GB 5ක data ලබා ගන්න. මෙන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරලත් ඔයාලට data ලබා ගන්න පුළුවන්. මම කියපු නැති අනිත් sim වල data ලබා ගන්න පුළුවන් විදි ටිකක් කියන්නම්. ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා Dent කියන application එක හරි එහෙම නැත්නම් Success Ad කියන මෙන්න මේ application එක හරි download කරගන්න. මෙන්න මේ application දෙකෙන්ම වෙන්නේ අපිට සල්ලි වගේම normal reload දාගන්න පුළුවන් වෙන එක. මෙන්න මේ Dent කියන application එක ගැන කතා කරනවා නම් මේකෙන් වෙන්නේ මෙහෙමයි. ඔයාලට තියෙන්නේ යාළුවෝ කට්ටියකට invite කරන්න. මෙන්න මේ invite කරාම එයාලා අපේ මේ link එකෙන් මෙන්න මේ application එකට log වුණොත් අපිට point වගේක් ලැබෙනවා. මෙන්න මේ point වලින් අපිට පුළුවන් අපේ phone එකට reload දාගන්න. ඒ කියන්නේ ඕනම sim එකකට. ඊළඟට මම කතා කරන්නම් මේ Success Ad කියන application එක ගැන. මේක නම් ලංකාවේ app එකක්. මේකෙන් වෙන්නේ මෙහෙමයි. මේකෙනුත් පුළුවන් අපිට කට්ටියට invite කරලා reload ලබා ගන්න වගේම අපේ බැංකුවට සල්ලි දාගන්න. හැබැයි මේකේ invite කරනවට වඩා ලේසි විදියක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙනවා එක එක වීඩියෝ එහෙම නැත්නම් එක එක ෆොටෝ මෙන්න මේ වගේ දේවල්. මෙන්න මේවා ටච් කරලා අපිට පුළුවන් ලේසියෙන්ම point එකතු කරගන්න. මෙන්න මේ point වලින් අපිට පුළුවන් ඇති වෙනකන් reload දාගන්න. මෙන්න මේ ක්‍රම ටික තමයි මේ හැම sim එකකටම data ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ. මම හිතනවා මේ දෙවෙනි ප්‍රශ්නයටත් ඔයාලට පොඩ්ඩක් සාධාරණ පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා මොන හරි දෙයක් දැනගන්න නැති කියලා. අනිවාර්යයෙන් මොන හරි දෙයක් දැනගත්තා නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක touch කරොත් තමයි මේ වගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.